ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ දේශපාලන චරිතයක් වන ඒ වගේම පුරා වසර 40ක් පමණ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරපු ශ්‍රී ලංකාවේ ප්‍රධාන පක්ෂ ධාරා දෙකක අමාත්‍යවරුන් වශයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් විශේෂයෙන්ම කැස්බෑව මැතිවරණ බල ප්‍රදේශයේ නියෝජනය කරමින් කාලයක් තිස්සේ දේශපාලන කටයුතු කර හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මැතිතුමා පෙරේදා දින අභාව ප්‍රාප්ත වී තිබෙනවා. ඉතින් එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඉතින් ගාමිණී ලොකුගේ මාතා ගැන සඳහන් කරද්දී ශ්‍රී ලංකාවේ දේශපාලනයේ ඒ ප්‍රසිද්ධ නමක් තියෙන චරිතයක් ගාමිණී ලොකුගේ. එවැනි චරිත පසුකාලීන මෑත අතීතයේ දේශපාලන යුගවල ගාමිණී ලොකුගේ වැනි චරිත රාශියක් තියෙනවා. ඉතින් ඔවුන්ට ඒ ආවේනික වූ ලක්ෂණයි ඒ ලක්ෂණ කීපයකුත් තියෙනවා. ඒ වගේම ගාමිණී ලොකුගේලා ඒ වගේ යෝධාරද මුදසනායකලා ඒ වගේ චරිත ගැන සඳහන් කරද්දී නිකන් සමාජයේ වෙන නිකන් මේගොල්ලෝ හරි කූර දුෂ්ට වගේ එහෙම කූර දුෂ්ට චරිතවත් නෙවෙයි. එවැනි අයට ඒ කාලානුරූපේ ඒ වකවාන වල තිබුණු දේශපාලන සංදර්භයන්ගේ තිබුණ විවිධ ගැටුම්කාරී තත්ත්වයන් වලට අනුව ඒ පිළිතුරු දීමට රෝසමල් වට්ටි වලින් විල්ලුද පළස් වලින් දේශපාලනය කරන්න බැරි තත්ත්වයක් තිබා තිබුණේ. වගේම තාක්ෂණයේ දියුණුව තිබුණෙත් නැහැ. එවැනි තත්ත්වයකදී යම් ප්‍රතිවිරුද්ධ දේශපාලන විවිධ ගස්ඨන ඇතිවීම තිබෙනවා. ඒවට නිහඬව පිළිතුරු දීමට වේ තමන්ගේ ආරක්ෂාවට තමට ගාමිණී දිසානායක ගාමිණී ලොකුගේ මැතිතුමාත් ඒ වගේ නිහඬ චරිත පිළිවෙතක් අවුඩ ගමනය කරා නම් මේනකොට මීට කලින් ඔහු ජීවිතක්ෂයට පත් වෙන්න ඉඩ තිබුණා. ඒගේ දේශපාලන එවැනි අතීතයේ තිබුණු දේශපාලන විවිධ දේශපාලන තිබුණා. සමහර දේශවල ත්‍රස්තවාදී ස්වරූපයේ දේශපාලන 88 89 වෙනි යුගවලත් එහෙම ත්‍රස්තවාදී 71 වගේ කැරැල්ලක් ඇති වෙලා සිරිමාව මැතිණිය පවා කුමන්ත්‍රකාරීව පහ කිරීමට කටයුතු කර දේශපාලන මේ යම් අවස්ථා කළමනාකරණයන් තිබුණා. ඉතින් එවැනි යුග රාශියකට මුහුණ දෙන දේශපාලඥයෙක් තමා ගාමිණී ලොකුගේ මැතිතුමා. ඇත්තටම බොහෝ දෙනෙක් සමහරු විවේචනය කරනවා. සමහරු එක එක්කෙනෙක් කියන කතා අහලා මේ ගාමිණී ලොකුගේ කියන චරිතය ගැන මේ චරිත සහතික දෙන්න හදනවා. ඉතින් මෙහෙම ඒ කාලානුරූපීව ඒ කාලට ගැලපෙන දේශපාලනයක ඒ කාලේ කට්ටිය නියරෙන්න ඇති. ඒ වර්තමානයේදී එහෙම නැහැනේ. දැන් වර්තමානයේ තාක්ෂණයේ දියුණුවත් එක්ක යම් කිසි නව මැතිවරණ නීති ඒ වගේ නීති රාමු නව ලෝක ප්‍රතිපත්ති ඊට පස්සේ මානව හිමිකම් ප්‍රතිපත්ති එවැනි දේවල් එක්ක වර්තමානයේ කියන්නේ මේ වර්තමාන ආණ්ඩුවේ නෙවෙයි වර්තමාන ලෝකේ ඒත් එක්කම මේ වෙනස් වීම පවතිනවා. ඉතින් ගාමිණී ලොකුගේ මැතිතුමා 1943 වර්ෂයේ මේ මාස 8 වන දින මෙලොව උපතබලා තියෙන පිළියන්දර ප්‍රදේශයේදී එතුමා පිළියන්දර ප්‍රදේශයේ තමා අධ්‍යාපනය ලබලා තියෙන මූලික අධ්‍යාපනය උසස් අධ්‍යාපනය. ඉතින් මෙලෙස පිළියන්දර ප්‍රදේශයේ අධ්‍යාපනය ලබා කටයුතු කරන ගාමිණී ලොකුගේ මැතිතුමා 1960 ප්‍රථම වරට එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී සමාජිකයෙකු ලෙස එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් මෙලෙස එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී ලෙස කටයුතු කරන සමයේදී මම ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සමයේ 1982 තිබුණු අපේ ගරු මැතිණියගේ ප්‍රජාහිතය අහෝසි කරලා දේශපාලන කුමන්ත්‍රණයක් ලෙස මේ ඒ 82 තිබුණු ජනමත ලාම්පු කල්ගෙඩි සෙල්ලමේදී කැස්පෑ වාසනේ අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලාම්පු කැටගිලි සෙල්ලමේදී ජේ.ආර්.ගේ එජාපය පරදලා කැස්බෑ වාසනෙන් අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිණියගේ ආශිර්වාදයෙන් ජයග්‍රහණය ලැබලා තියෙනවා. ඉතින් මේ මැතිවරණ ආසනේ කැස්බෑ වාසනයේ පරාජය සමගව ලාම්පු කැටගිලි සෙල්ලම කෙසේ ජයග්‍රහණය කළත් වුන් ජයවර්ධන මැතිතුමා තීරණය කළා තියෙනවා එම ලාම්පු කැටගිලි සෙල්ලමේදී එජාපය පෙරදුණු අපේ මැතිණියගේ ආශිර්වාදයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරපු ආසනවල
අතුරු මැතිවරණ පවත්වන්න. ඒ කියන්නේ දේශපාලනයේ ඒ දැඩි ලෙස කියන්නේ ඉතින් මේ දේශපාලනය අයිතු ලෙස යොදවලා තමයි ලෙස ජේ.ආර්.ජයවර්ධන මහතා කටයුතු කරලා තියෙන්නේ. ඉතින් මේ එහිදී 1983 අතුරු මැතිවරණයට එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වශයෙන් එහි එක්සත් ජාතික පක්ෂ හිටපු සංවිධායකවරයා කලින් 82 මැතිවරණේ පරාජයටපත් වූ නිසා මෙවර නව අපේක්ෂක විදියට එක්සත් ජාතික පක්ෂයේ විසින් නව තරුණයෙක් විදියට කාලයක් දේශපාලනයේ UMP සිදු ගාමිණී ලොග්ගේ මැතිතුමා අලුත් අපේක්ෂක විදියට කැස්බෑව ඇතිවරණ ඉදිරිපත් කරලා තිනවා. එෙහිදී අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වෙලා තියෙන්නේ ඩික්සන් ජෙස් පෙරේරා මැතිතුමා. ඉතින් මෙහිදී අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා පරදලා ගාමිණී ලොග්ගේ මැතිතුමා ඡන්ද 27000ක් පමණ ප්‍රමාණයක් ලබාගෙන තිනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ඩික්සන් ජේ සොයිසා මැතිතුමා අරන් තියෙන එකට ඡන්ද 23000 ගාණක්. ඉතින් ඒවලට ලයිසන් චන්ඩි UMP ලයිසන් චන්ඩි ගේ අනුග්‍රහය ගාමිණී ලොග්ගේ මැතිතුමා ඒවල ජයග්‍රහණය කරලා තිනවා. ඒ වගේම ගාමිණී ලොග්ගේ මැතිතුමාට ඉතින් ප්‍රබල අභියෝගයක් හැමදාම එල්ලා දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමයි ඩික්සන් සොයිසාෙන් පසු අපේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පළාත් අමාත්‍යවරයෙක් වෙන ගරු චන්දන කත්‍යාචි මැතිතුමා තමයි කැස්පෑව ආසනයේ ප්‍රතිවාදියා බවට පත්වන්නේ මේ ගාමිණී මේ ලොග්ගේ මැතිතුමාගේ එහිදීත් එවකට තිබුණු මේ කාලේ පැවති සම්පකාර ඡන්දයකින් වැනි දෙයකින් මේ ගාමිණී ලොග්ගේ මැතිතුමා හා UMP හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ කඳවුරු දෙක අතර ඇති ගැටුමකින් පුද්ගලික ජීවිතක්ෂයට පත් ආන්දෝලනාත්මක සිද්ධිත් තියෙනවා. ඉතින් එහිදී ගාමිණී ලොග්ගේ මැතිතුමා අතින් මෙම මරණය සිදු වුණා කියලා චෝදනාවක් නැහැ. ඉතින් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කරන්නේ යම් ඉතින් ඒ ආශිර්වාද ලැබෙන්න ඇති ගැටුමට මරණයට නෙවෙයි. ඉතින් එහෙම නානං උට දඩුවම් ලැබෙන්න ඕන තාවල උන්නේ නැහැ. ඉතින් මිනිස්සු ගොඩක් බැන්නට ඉතින් ඒ අදාළ දැන් 88 JVP ත්‍ස්තවාදී කරකද්දි මේ ශ්‍රී ලංකා කාර්යයන්ට UMP කාර්යයන්ට මේ අනේ මල් ලට්ටිය කරගෙන බුලත් අත දික් කරගෙන අත දික් කරගෙන ඉන්න හිටියානම් පවුල් පිටින් වලපල්ලේ. දැන් ඉන්න ශ්‍රී ලංකා එකේ නායකයෝද පොට්ටුවේ නායකයෝද දරු පරම්පරාවද අපි පවා පවුල් පිටින් වලපල්ලේ. ඉතින් ඒවට ගැළපෙන විදිහට ප්‍රතික්‍රියා කරන්න සිද්ධ වුණා. ඉතින් දැන් ආණ්ඩුව පාලනය කරන අයත් ඒවලට අවිබලයෙන් මිනිමරලා ලේ හොල්ලලා ශ්‍රී ලංකාව රාජ්‍ය බලයක්පත් කරන්න. ඉතින් ගාමිණී ලොග්ගේ මැතිතුමා ගැන තව සඳහන් කරනවා නම් ඔහු 1983 වර්ෂයේ ප්‍රථම වරට පාර්ලිමේන්තුවේ විසිලා 2023 වසර දක්වා වසර 40ක පමණ කාලයක් අඛණ්ඩව කොළඹ දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම කැස්බෑව ආසනය මූලික කරගෙන පාර්ලිමේන්තුව නියෝජනය කරපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, නියෝජ්‍ය අමාත්‍යවරයෙකු, රාජ්‍ය අමාත්‍යවරයෙකු, කැබිනට් අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කර තිබෙනවා. ඉන්පසු මේ 83න් පසු එතුමා ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ සජාතිපක්ෂ පාලන සමයේ සංචාරක අමාත්‍යවරයා වශයෙන් කටයුතු කර තිබෙනවා. ඉන්පසු 1994 බල පෙරළියෙන් පසු අපේ ගරු චන්ද්‍රිකා මැතිණියගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ පොදු ජන එක්සත් පෙරමුණ ආණ්ඩුව පිරිනැමීමෙන් පසු ගාමිණී ලොග්ගේ මහතා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් කටයුතු කර දෙනවා. පසුව 2001 2002 වසරවල තිබ්බ චන්ද්‍රිකා ජනාධිපති සමයේ චන්ද්‍රිකා මැතිණිය ජනාධිපති ධූරේ දරණ සමයේ එක්සත් ජාතික පක්ෂ පාලනයක් කරන අග්‍රාමාත්‍යවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එහිදීද සංචාරක අමාත්‍යවරයා වශයෙන් කටයුතු කර තිබෙනවා මේ අවසරේ. පසුව යලි මේ ජනතා නිදහස් සන්ධානයේ විසින් යලි ආණ්ඩු බලය ලබා ගැනීමෙන් පසුව ඔහු විපක්ෂයේ කටයුතු කරන අතර වාරයේ 2007 වර්ෂයේ පමණ එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති අපේ යුද්ධෙන් නිම කරපු නායකයා ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාට යුද්ධෙන් නිම කිරීමට දේශපාලන ශක්තියක් ලබා දීමට එවකට එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක දේශමාන්‍ය කරු ජයසූරිය මැතිතුමා ප්‍රමුඛ 16 දෙනෙක්ගේ පමණ කණ්ඩායමක් එහිදී ගාමිණී ලොග්ගේ මැතිතුමාලා බන්දුල ගුණවර්ධන මැතිතුමාලා ඇතුළු දේශපාලන පතාකයෙන් එක්සත් ජාතික පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වුණා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වී ඔවුන් එදිද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැස්බෑව ආසන සංවිධායකවරයා වශයෙන් කටයුතු කරා ගාමිණී ලොකුගේ මැතිතුමා. ඉන්පසු එහිදී ඉතින් කනකාටුදායක සිද්ධියකුත් තියෙනවා. ගාමිණී ලොකුගේ ආගමනය සමගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එදා හිටපු චන්දන කට්ටිආරච්චි වැනි පක්ෂ වෙනුවෙන් කැපවිච්ච මිනිස්සුන්ටත් යම් අසාධාරණකම් සිදු වුණා. ඒ අපි හෘද සාක්ෂියට එකඟව ප්‍රකාශ කර යුතුයි. ඒත් සමගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධ වී එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයක් බිහි කිරීමේලා නැවත වරක් මේ ඔවුන් විශාල කැපවීමක් කරමින් ගරු මහින්ද රාජපක්ෂ ඒ වගේට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයාට සහ රටේ ජනාධිපතිවරයාට පුළුල් සහයෝගයක් ලබා දුන්නා එම කණ්ඩායම විසින්. ඉන්පසු එම රජයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන්ද කටයුතු කරා. ඉන්පසු කම්කරු අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරා. ඒ වගේම මට මේ අවස්ථාවේ මුලින් සඳහන් කරන්න බැරුණා මම ඒ වකට ශ්‍රී ලංකා එක්සත් ජාතික පක්ෂයට 1960න් පසු සම්බන්ධ වකවානුවේ එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති ජාලය ශක්තිමත් කිරීමට විශාල වශයෙන් කටයුතු කර ඇති බවට සිරිකොතේ අපේ දේශපාලනයේ දන්න අය අපි කතා බහ කිරීමේදී අපිට කියලා තියෙන ඒ වගේම දේශපාලන විචාරකයන් අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේ පරණ ජ්‍යෙෂ්ඨ සමාජිකයන් පවා කියලා තියෙනවා ඔහු ගැන. ඉතින් එවැනි දේවල් ඉතින් මෙලෙස මහින්ද රාජපක්ෂ මහතාගේ දෑත් ශක්තිමත් කර පැමිණ යුද්ධය නිම කර ඉන්පසු කොළඹ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සඳහා විශාල දායකත්වයක් ලබා දුන්නා. ඉතින් මේ ජනතාව සමහරු කියනවා මේ ගාමිණී ලොකුගේ ගැන මෙහෙම හැම මිනිස්සෙක්ගේම වැරදි තියෙනවා. හොඳ දේවල් අපිට වැදගත් වෙයි, නරක අපිට අවශ්‍ය නැහැ. නරක ඔය කියන මිනිස්සුන්ගෙත් ඔය කිල්ලෝටවල තියෙන දේවල් ඉතින් දන්නෝ දනිති. ඉතින් මේ ගාමිණී ලොකුගේ මහත්තයා වංචාවක් කරලා තියෙනවා නම් මේ මරුණාට පස්සේ මේ මිනියට තෙන ගහපන් කියලා කියන්නේ නැතුව හොඳ වැඩි මරුණා කියන්නේ නැතුව වංචාව නොකර ජීවත්ව සිටිය සමයේ අවුරුදු ගාණක් පාර්ලිමේන්තුවේ අවුරුදු 40ක් ඉඳලා ඒ කාලේ ওই පක්ෂ විපක්ෂ කියන මේ කට්ටියට තිබුණානේ චෝදනා කරනට නීති මේ පියවර ගන්න. ඉතින් මරුණාට පස්සේ නිකන් බොරුවට මේ වහසිපස් දොරන්න වැඩක් නැහැ. මේ මනුස්සයන් නිවන් සුව පතනවා මිසක් එලෙස 2015 දක්වා කටයුතු කරලා 2015 දී ලංකා විසිතු යහපාලන ආණ්ඩු බල පෙරළියටදී මේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂව තමා මෙතුමාලා වැඩ කරේ. ගාමිණී ලොකුගේ මහත්මයා ඇතුළු මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බහුතරයක් 2015 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් යහපාලන ආණ්ඩුව සඳහා ජනාධිපතිවරයා අපේක්ෂකයා වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ නායකයන් වන දුමින්ද දිසානායක ඒ වගේම ජ්‍යෙෂ්ඨයන් වන එම්.කේ.ඩී.එස්. ගුණවර්ධනලා වගේ මේ ප්‍රබලයන් සමග මේ ජීවිතයේ පරදෝල තබා 2015 බලය ලබා ගැනීමට යහපාලන ආණ්ඩුව බිහි කිරීමට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමත් වන එකට එක්සත් ජාතික පක්ෂයට සහාය ලබා දෙනවා. ජනාධිපති පත්වීම පසු විපක්ෂයට යනවා යලි ගාමිණී ලොකුගේ මැතිතුමා. ඉන්පසු මහින්ද සොලංග විමල් විරවංශ මැතිතුමාලා උදේ ගම්මන්පිල මැතිතුමාලා ඒ වගේ කට්ටිය අපේ එස්.එම්. චන්ද්‍රසේන මැතිතුමාලා ඒ වගේ කට්ටියත් එක්ක අපේ බන්දුල ගුණවර්ධන ඒ වගේ නායකයන් සමග පොහොට් පක්ෂේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මහින්ද සුලංග ඇති කර ජන පෙරමුණ බිහි කිරීම සඳහා මූලිකත්වයෙන් කටයුතු කරපු ජ්‍යෙෂ්ඨෙක් වශයෙන්ද සඳහන් කරන්න පුළුවන් ගාමිණී දිසානායක සමා වෙන්න මේ ගාමිණී ලොකුගේ මැතිතුමා. ඉතින් ගාමිණී ලොකුගේ මැතිතුමා අවුරුදු 83ක් ආයු වළඳා ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. ඉතින් ඔහු මිය යන විටත් පොදු ජන පෙරමුණේ වෘත්තීය සමිති උපදේශකවරයෙක් හා ජ්‍යෙෂ්ඨෙක් වශයෙන් කටයුතු කර තිබෙනවා. ඉතින් එක්සත් ජාතික පක්ෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිහි වෙච්ච අනුශාඛාවක් වල පොදු ජන පෙරමුණෙන් දේශපාලනය කරමින් සිටියේදී දිවි සැරිය නිම කර ශ්‍රී ලංකාවේ මේ ප්‍රකට දේශපාලනඥයෙක් වන ගරු ගාමිණී ලොකුගේ මැතිතුමාට අජරාමර නිවන් සුව පතනවා.